අපගේ පන්විල ගමනේ මීළඟ ගමනන්නේ තමයි තලිය වැඩුණු ඇල්ල. ඉතින් මේ තලිය වැඩුණු ඇල්ලට යන්න අලකොලවත්ත. ඒ කියන්නේ අලකොලවත්ත තේයායේ මැදින් තමයි යන්න තියෙන පාර. ඉතින් මේ පාරේ ටිකක් දුර ගිහිල්ලා ඊට පස්සේ තමයි අපිට බයික් එක නවත්තලා අපිට යන්න වෙන. ඉතින් මේ තේවත්ත මැදින් තව ඉස්සරහට යන්න දිනවා. අපි ගිහිල්ලා බලමු තලිය වැඩුණු ඇල්ලත් ඔයාලට පෙන්නනවා. ඉතින් එහෙනම් සිංහප්‍රෝ ව්ලොග්ස් එක්ක එකතු වෙන්න බලන්න රැඳිලා ඉන්නේ. අපි යටනවා තලිය වැටුණු ඇල්ල බලන්න. හරි. එතකොට මේ අලකොල්ල වත්ත මෙතනින් තමයි යන්න තියෙන්නේ. තේවත්ත මැදින් ඉස්සරහට යන්න තියෙනවා. අපි යමු එනවා. එතකොට මේ තලිය වැටුණු ඇල්ලට යනකොට තියෙන මේ තේවතු බ්‍රිතාන්‍ය සමයේ ඇලන් කොලින් කියන කෘෂිකාර්මික පුද්ගලයාට තමයි මේ වතුව අයිති වෙලා තියෙන්නේ. ඔහු යටතේ තමයි මේ ප්‍රධාන දියැලි ටික එකතු වෙලා තිබ්බේ ඔහුගේ වතුව යට. ඉතින් ඇලන් කොලින් වත්ත, අලකොල වත්ත ඒ විදිහට මේ තේ වතු යාය හඳුන්වනවා. ඒකට මේ වතු යාය හරහා ගිහිල්ලා තමයි තලිය වැටුණු ඇල්ලට අපිට යන්නලා සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඉස්සරහට තව යන්න ඕනි. ගිහිල්ලා ඉවරලා ඒ තේ වතු මැදින් ගිහිල්ලා කිලෝමීටරයක් විතර දුර ගියාට පස්සේ අපිට මේ ඇල්ල බලා ගන්න පුළුවන්. හරි. තලිය වැටෙන ඇල්ලට යනවා නම් ඔයා පාරේ බයික් එක දාලා එතන ඉඳන් කිලෝමීටරයක් විතර පයින් යන්න වෙනවා. හැබැයි මේ අපි යන පාර බයික් එකක් යන්න පුළුවන්. අපි පොඩ්ඩක් ආවට පස්සේ තමයි දැක්කේ බයික් එකක් යන්න පුළුවන් කියලා. පොඩ්ඩක් තැන් තැන් වල වතුර පාරවල් ගිහිල්ලා මඩ වෙලා තියෙනවා සහ ඇලවල් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ තැනකින් බයික් එක දාගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ටික දුරක් මීටර් 800ක් විතර 800ක් නෙමෙයි සෝරි 500ක් විතර ඔයාට එන්න පුළුවන්. හැබැයි මේ ස්ථානෙට විතරයි ඔයාට එන්න පුළුවන් බයික් එක එනවා නම්. එතනින් එහාට නම් ඉතින් යන්න බෑ. මේ හරිය මඩ වෙලා හොඳටම ගල් උඩින් පැන පැන තමයි යන්න තියෙන්නේ. ගල් උඩින් පැන පැන යන්න තියෙන්නේ. එතකොට මේ හරියට එනකන් ඔයාට බයික් එක තලිය වෙන්න ඇල්ල බලන්න යනවා නම් එන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට නම් කොහොමත් යන්න විදිහක් නැහැ. මේ තියෙන්නේ මේ දොලේනුත් එකද වෙන්න වෙනවා. මේ දොලේනුත් එකද වෙන්න වෙනවා. මේකේ යනවා නම් මේ දොලෙන් එකද වෙලා තමයි යන්න වෙන්නේ. ඉතින් මේක හරියේ බයික් එකකට නම් එන්න බැරි වෙයි. හැබැයි කොහොමත් මීටර් 500ක් වාට බයික් එකේ ඇවිල්ලා එතන දාලා යන්නත් පුළුවන්. හැබැයි පාරේ දාන එක පොඩ්ඩක් සේෆ්ටි. මොකද මෙතන ඇවිල්ලා දාද්මුත් කැලේ ඇතුලේ හොයා ගන්න ඉතින් මොනවා හරි වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා එන්නත් පුළුවන්. අවදානමක් අරන් එනවා නම් ඒත් ගැටලුවක් නැහැ. පාරේ දාලා එන්නත් පුළුවන්. ඉතින් මේ එතර දාලා අපිට කිලෝමීටරයක් විතර පයින් තේවතු මැදින් යන්න වෙනවා තලිය වෙන ඇල්ල බලන්න. අපි ටික දුරක් ආවා. එතකොට ඔයාලට පේනවා ඇති ඇල්ල පිටිපස්සෙන් මෙන්න මේ වැටෙන්නේ ඇල්ල. ඒකට කොටස් දෙකකට වැටෙනවා.
තව අපිට ටික දුරයි යන්න තියෙන්නේ. ඉතින් දකින්නකොට අර වෙහෙස මහන්සිය ඔක්කොම නිමිලා යනවා. ඒ තරම් ලස්සන ඇල්ලක් තමයි තලියවන්න ඇල්ල කියලා කියන්නේ. එතකොට මේ තලියවන්න ඇල්ල කොටස් දෙකකට තමයි වැටෙන්නේ. ඉතින් ඒකේ විශේෂත්වයක් තියෙනවා මේ ඇල්ලේ ඇතුළට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඒක ටිකක් විශේෂයි. මේ පන්විල ප්‍රදේශයට આવොත් බලා ගන්න තියෙන ඇලි අතරින්. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇතුළට යන්න පුළුවන්ද කොහොමද කියලා ගිහිල්ලා බලමු. මං හිතන්නේ ඔයාලට ඇල්ල පේනවා. හරිද? තව ටික දුරයි අපිට යන්න තියෙන්නේ. ඒකත් ටිකක් මඩ තියෙන ගල් වැටි උඩින් තියෙන පාරකින් තමයි යන්න තියෙන්නේ. කොහොම නමුත් මේ පාරක් ඒ කට්ටිය කපලා තියෙනවා. සාමාන්‍ය වාහනයක් වගේ යන්න පුළුවන් විදිහට. නමුත් දැන් නම් ඒකට වාහනයක් යන්න බැරි තරමේ විදිහට මේක හැදිලා තියෙනවා. සාමාන්‍ය විශාල ලොකු පාරක් ඇවිල්ලා ඊට පස්සේ පොඩි අඩිපාරක් වගේ තියෙනවා පල්ලෙහාට බහලා යන්න. ඇල්ල පේන දුරක තමයි මේ අඩිපාර තියෙන්නේ. මේ අඩිපාරේ අපි පල්ලට හැදිලා තමයි මේ යන්නේ. එතකොට ඇල්ලට තව මීටර් 100ක් 200ක් වගේ තමයි තියෙන්නේ. එතකොට පන්විල ප්‍රදේශයේ සංචාරය කරන ඔබට බලන්න පුළුවන් අර අපි බලපු රහස් ඇල්ල. ඒ වගේම ගත්තොත් එහෙම හුළුගඟ ඇල්ල. ඒ ඇලිවලට අමතරව විශාල උසකින් කඩක් වැටෙන මේ තලියවන්න ඇල්ල ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් දුරක් එන්න ඕනේ. ලොකු මහන්සියක් ගන්න වෙනවා. වාහනේ දාලා පයින් එන්න නිසා. නමුත් ඒ ඇල්ල ගාවට ආවට පස්සේ ඔයාලට ඒකේ ලස්සන දැක්කට පස්සේ ඒ මහන්සිය ඔක්කොම තිබේම අමතක වෙලා යයි. අපි ඔන්න ඇල්ලට මීටර් 100ක් තරම් ළඟට අපි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ තලියවැටුණු ඇල්ල. ඒ කියන්නේ කොටස් දෙකකින් කඩා හැලෙන ඉතාමත් ලස්සන ඇල්ලක් තමයි තලියවැන්න ඇල්ල. මං කිව්වා අපි කොච්චර පයින් ආවත් ඉතින් ඒක නිමෙනවා මේ ඇල්ල ළඟට ආවට පස්සේ. හරි. අපි තලියවැටුණු ඇල්ල ළඟට ආවා. මේ තියෙන්නේ තලියවැටුණු ඇල්ල. ඉතින් හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඉතින් මෙතන ලොකු ජල තටාකයක් හැදිලා තියෙනවා. වතුර වැටලා. හැබැයි වතුර නම් කළු පාටයි. නාන එක එච්චර සුදුසු නෑ. නමුත් මේකේ ලස්සන සුන්දරත්වය විඳින්න පුළුවන් මේ ඇල්ල ළඟටම ඇවිල්ලා මං හිතන්නේ මේ වර්ෂා කාලේ මේ හැම දෙයක්ම හින්දා වතුර ටිකක් වැඩි වෙලා තියෙනවා. සහ අපි ගත්තොත් එහෙම මෙතෙන්ද එන්න පුළුවන් තරමේ ප්‍රමාණයේ වතුර ටිකක් තමයි තියෙන්නේ. හැබැයි වර්ෂා කාලවලදී සමහරට මේක යට වෙලා යනවා ඇති. නමුත් මේ කාලේ නම් මේ අපි ආවේ දෙසැම්බර් මාසේ. එතකොට දෙසැම්බර් මාසේ නම් හරිම ලස්සන විදිහට දිය ඇල්ලේ වතුර ටික බලා ගන්න පුළුවන්. මොකද අපි දැන් ගියපු පන්විල ගියපු දිය ඇලි හැම එකේම වතුර හොඳට තියෙනවා. ඉතින් ලස්සන තියෙන්නේ වතුර හොඳට තිබ්බොත් තමයි දිය ඇල්ලක්. ඉතින් මේකත් ඒ වගේම ලස්සනට තියෙනවා තලියවැටුණු ඇල්ල. ඉතින් තලියවැටුණු ඇල්ල ළඟ තමයි මේ ඉන්නේ. නාන්නත් හොඳ දැනක්. හැබැයි මෙතන නෙමෙයි. පල්ලේ නා ගන්න පුළුවන්. ඉතින් අපි නාලා ඊළඟ ඇලිටික බලන්නත් යන්න ඕනේ.
සොබාදාම හරි අපූරුවට මානවයාගේ සිත් සතන් වසඟයට පත් කරගන්න. ඔවුන් තවමත් පුනපුනා අපට ආරාධනා කරන්න. එන්න ජීවත් වන සොබාදාමත් එක්ක විඳින්න වැළඳගන්න මේ ආශ්වාදය. ඉතින් අප තලියවතුණු වැල්ලෙන් සමුගන්නේ ඔබ තවත් ආශ්වාද තැනකට රැගෙන යාමේ බලාපොරොත්තු